හරි අද ටෙක්ස් එක ගන්න 4 එන්ජින් එකක් අපි මේක තෙල් පිටන ගලෝප එකක් ඊට පස්සේ බලුවා මේක ටැංක් එකේ ජර්නල්ස් වල කැපිලා තිබ්බා ඒ නිසා අපි මේක ස්කෑනර් එකේ 20 පාට කපලා දැන් මම හයි කරන දේ කියලා දෙනවා අපි ඉස්සරහම දාගන්න මේ බෙයාරින්. ඒතර මේ බෙයාරින් මේ බන් සයිස් දෙකක් තියෙනවා පළු දෙකක්. ඒ කාණු වෙන එක තමයි දාගන්න අපි මේ බ්ලොක් එකේ පැත්තට මේ සිදුරට මේක සම්බන්ධන ඔයිල් සිදුර. හරිනේ මේක වැරදිලා මේ පල්ලෙහාට දාන්න නැහැ ඒ මොනොත් ඔයිල් මේ බ්ලොක් කියලා යනවා. හරි ඒක දාන්නත් බෑ මේ බලන්න. ඒ හදා දෙන දාන්න බැරි විදිහට. ඊට පස්සේ අපි මේකට ඔයිල් දා ගන්න ඕනේ. දාලා අපි දැන් ෂොට් එක පයි කරගන්න ඕනේ. ඒකල අපි කස්පලු දා ගන්න ඕනේ. කස්පලු මේ කට්ට පැත්ත මේක මේ පැත්තට දාගන්න. බලාගන්න. මේක මේ ඇතුල් පැත්තට තමයි කස්පලු දාගන්න. පස්සේ මේ කට්ට පැත්ත එළියට. එකලා අපි ඉස්සරහම මැද කැප් එක දාගන්නවා. මැද කැප් එක මම දාගන්නවා. මේ කට්ට මේ පැත්තට මේ කට්ට මේ පැත්තට ඊපස්සේ ඔයිල් දාගෙන මේ බලා ගන්න එන්ජින් ඉස්සරහා මේ පැත්තට උතර අපි මේ කට්ට දා ගන්නවා ඒක ඊතලේ මේක තියෙන මේ බං ඊතලේ ඉස්සරහට තියෙනවා චුට්ටක් ශබ්ද ඇති ගණන් ගන්න එපා. ඊපස්සේ අපි නම්බර් 1 කැප් එක ඊතලේ ඉස්සරහට එතන මේ ලැග් එකද මේ ලැග් එක ඉස්සරහට තමයි සම්බන්ධ වෙන්නේ. නම්බර් 2 කැප් එක කැප්ස් මාරු කරගන්න එපා. ඊට පස්සේ ලයින් එක වෙනස් වෙනවා. අංක 4 මෙතෙන් දෙන්නේ. මෙතෙන් දෙන්නේ. දෙක ඊතල ඉස්සරහට අසංග පහ ඊතල ඉස්සරහට ඊතල එන්නේ ලැබෙකට සම්බන්ධ වෙන්නේ අපිට පුළුවන් මේ විදිහේ කට් එකලා ටේප් කරගන්න.
टॉकिंग जगह देने पड़ा पुता ए अपने टॉकिंग जगह 5 कर करना 10 मिनट आएंगे आई कर करना मैं छोटा अलग ब्लॉक पे अबे नहीं छोटा अलग ब्लॉक पे का untuk panah pialanya itu kan ada palu sama kada kada kan nih Kalau bahan kayak gitu, enggak, bahasa malam ini kan, suak kan magagan na. Dois